සුදසක් අවල් හැම පිළිගන්න අද දවසේ වීඩියෝ එකට අද මම කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය ගණිතයට අදාළව 6 වෙනි පාඩමේ තමයි වර්ගඵලයේ පාඩම. ඉතින් 6 7 8 9 වසරවල වලදී ඔයගොල්ලෝ තල රූප වල වර්ගඵලය ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අවසානයේදී 9 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ වෘත්තයේ වර්ගඵලය වෙනකන් ඒ ගැන ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන විදිය සහ ඔගොල්ලෝ O level විභාගයට යනකොට ඔයගොල්ලන්ගේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ, ඒ කියන්නේ ව්‍යුහගත රචනා පේපර් එකේ එන පරිමිතිය වර්ගඵලයට අදාළ ගැටලු විසඳන්න ඕන කරන දැනුම ලබා ගැනීමට තමයි මේ වීඩියෝ එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිමේදී මම ඒ විදිහට වාර විභාගයකදී ආපු ප්‍රශ්නෙකුත් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඊට පස්සේ අපි කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලයත් කතා කරලා විභාග ගැටලුවකුත් අද දවසේදී සාකච්ඡා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු පාඩම පටන් ගන්න. රයිට්. ඉතින් මුලින්ම අපි අද කතා කරද්දී මේක පොඩක් නැවත මතක් කරගමු වර්ගඵලයට අදාළව අපි කලින් පන්තිවල ඉගෙනගෙන තියෙන කරුණු ටිකක්. ඉතින් අපි ගත්තොත් එහෙම මේ තින්නේ සමචතුරස්‍රයක් කියලා අපි සැලකුවොත් සමචතුරස්‍රය හැම පාදයක්ම සමානයි. ඉතින් අපි එක පැත්තක් A කියලා ගත්තොත් සිම්පල් A මෙයාගේ වර්ගඵලය ගැන කතා කරද්දී අපි වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඒරියා කියලා. ඒ නිසා කැපිටල් A දාමු. වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම පළල. ඉතින් මෙයාගේ දිගයි පළලයි සමාන. ඒ නිසා A වැඩි කිරීම A කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට මෙයාගේ වර්ගඵලය සඳහා අපි පොඩි සූත්‍රයක් විදිහට ලිව්වොත් A වැඩි කිරීම A කියන්නේ A වර්ගය. එහෙනම් මේකේ වර්ගඵලය A වර්ගෙම නැත්නම් පැත්තක දිග වර්ග කරා නම් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඍජු කෝණාංශයක් ගත්තොත් මේකේ එකිනෙකට වෙනස් පාද යුගල් දෙකක් තියෙන්නේ. එතකොට අපි මේකේ දිග පැත්ත A කියලා ඊළඟට පළල මේකේ B කියලා ගත්තොත් මෙයාගේ වර්ගඵලය එන්නේ දිග කියන්නේ A පළල කියන්නේ B. එහෙනම් A වැඩි කිරීම B දිග වැඩි කිරීම පළල. ඒ නිසා වර්ගඵලය සමානයි AB කියලා අපිට ලියන්න පුළුවන්. මේ බොහොම සරල දේවල් මම හිතන්නේ 6 7 පන්ති වල තමයි මේ දේවල් අපි ඉගෙන ගත්තේ. ඊළඟට මම හිතන්නේ ඔයගොල්ලෝ ගිය අවුරුද්දේදී කතා කරා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. ඉතින් එතනදී අපිට එක පාදයක දිග අවශ්‍ය වෙනවා. එයාට අපි ආධාරක පාදය කියලා කියන්න පුළුවන්. ඊළඟට මේ ආධාරක පාදයේ ඉඳලා එයාගේ සමාන්තර එයාට සම්මුඛව තියෙන අනිත් පාදයට තියෙන ලම්බක උස තමයි ඕන. එහෙම නැතුව අනිත් පාදවල දිගින් වැඩක් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පාද දෙක අතර ලම්බක උස. අපි ඒක h කියලා ගමු. එකක් මතක තියාගන්න ඕනේ. දැන් මේකෙදි මේ පාද දෙක විතරක් නෙමෙයි ඕන අනිත් පාද දෙකත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. කොයි පැත්තෙන් හෙව්වත් වර්ගඵලය සමාන වෙනවා. ඉතින් ඒ නිසා වර්ගඵලය සමානයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස AH කියලා අපිට ගන්න පුළුවන්. right ඊළඟට මෙතන තියෙන්නේ රොම්බසයක්. ඉතින් රොම්බසයේ සමාන්තර ආශ්‍රය වගේම තමයි අපිට එක පාදයක් අවශ්‍යයි. ඊළඟට මේ පාදේ ඉඳලා එයාට සම්මුඛව තියෙන අනිත් පාදයට තියෙන ලම්බක උස අවශ්‍ය වෙනවා. අපි ඒක h කියලා ගත්තොත් මේකත් ඉතින් A සමානයි AH. එහෙම නැත්නම් A වැඩි කිරීම h කියලා ගන්න පුළුවන්. වැඩි බොහොම ලේසි. ඊළඟට ඔයගොල්ලෝ 8 වසරේදී ඉගෙන ගත්ත ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණික වර්ගඵලය හොයද්දී ඔයගලන්ට මතක ඇති ආධාරක පාදයේ දිග අපිට ඕන වෙනවා. ඊළඟට මේ පාදයේ ඉඳලා එයාට විරුද්ධ පැත්තේ තියෙන ශීර්ෂයට තියෙන ලම්බක උස අවශ්‍ය වෙන. අතර මේ පල්ලෙහා තියෙන පාදයෙන් වෙන්න අවශ්‍ය නැහැ. ඕනම පාදයක් ගන්න පුළුවන්. හැබැයි මේ පාදේ ඉඳලා එයාට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන ශීර්ෂයට තියෙන ලම්බක උස ඕන වෙනවා. ඒ නිසා මෙයාගේ වර්ගඵලය ගත්තොත් භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. මේක තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. ඉතින් මේ සමහර විශේෂ ත්‍රිකෝණ තියෙන උදාහරණයක් විදිහට අපි මේ වගේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් ගත්තොත් අපි හිතමු මෙයාගේ මේ ආධාරක පාදයේ දිග සෙන්ටිමීටර් 20ක් කියලා. ඊළඟට අපි හිතමු මේ පාදයේ දිග සෙන්ටිමීටර් 8ක් කියලා. මේකෙදී අමුතුවෙන් අපිට ආයේ ලම්බකුසක් හොයන්න දෙයක් නැහැ. මොකද ලම්බකුස වෙන්නේ ඇත්තටම මෙන්න මේ පාදයේ දිග. ඍජුකෝණයේ අඩංගු පාද දෙක දන්නවනම් ඍජුකෝණීය ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න හරි ලේසි. ඉතින් එහෙමනම් අපි සූත්‍රයට දැම්මොත් වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. ඉතින් මේක පොඩක් සුළු කරන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 20ට 2 ඒවා 10ක් තියෙනවා. ඒතර ඉතුරු වෙන්නේ 10 වැඩි කිරීම 8 10 වැඩි කිරීම 8 කියන්නේ ඉතින් 80යි. ඒ හින්දා මේකේ වර්ගඵලය වැදගත්ම දේ ඒකකේ හරියට දාන්න වර්ග සෙන්ටිමීටර් 80යි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට ත්‍රිපීසියමක් ගත්තොත් ත්‍රිපීසියමයි
අපිට අවශ්‍ය වෙනවා මේ සමාන්තර පාද දෙක ත්‍රිපිසියම අඳුරගන්නෙත් එහෙමනේ. මේ සමාන්තර පාද දෙකේ දිග අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව සමාන්තර පාද දෙකේ අතර පරතර එහෙම නැත්නම් ලම්බක උස අපිට අවශ්‍ය වෙනවා. ඒතර මේකෙත් වර්ගඵලය සමානයි. භාගය වතාවක් අර සමාන්තර පාද දෙකේ එකතුව A ධන B ඊළඟට ඒක වැඩි කරන්න ඕන ලම්බක උසෙන්. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලෝ ගිය අවුරුද්දේදී ත්‍රිපිසියමත් හෙව්වා. ඊළඟට ගිය අවුරුද්දේ වැඩ කටයුතු කළ අවසන් කරේ වෘත්තයෙන්. ඒතකොට වෘත්තයේදී අපිට හම්බෙන එකම මිනිම වෙන්නේ වෘත්තයේ අරය. ඒතකොට වෘත්තයක අරය දන්නවා නම් වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය ඔයගොල්ලෝ හොයාගත්තා. ඒ තමයි 5r වර්ගය කියන එක. දැන් ගොඩක් ළමයි මේක පටලවා ගන්නවා 2r එක්ක. මේ 2r කියන්නේ වර්ගඵලය නෙමෙයි පරිමිතිය. හරි. ඉතින් ඒක නිසා ඒක පටලවා ගන්න නැතුව මේ ගාන හදනකොට හරි සූත්‍ර භාවිතා කරන්න. හරි. ඉතින් එහෙනම් වැදගත්. මොකද අද අපිට මේක ඕන වෙනවා වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. හොඳයි. ඊළඟට දැන් අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියට අදාළව අපිට කතා කරන්න තියෙන මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන එක. අපි බලමු. අපිට සාමාන්‍ය වෘත්තයක් දුන්නොත් අපි දන්නවා වෘත්තයේ කේන්ද්‍රය තියෙනවා. එතකොට මේ වෘත්තයේ කේන්ද්‍රයේ වටේ තියෙන සම්පූර්ණ කෝණය ගත්තොත් අපි දන්නවා අංශක 360ක්. එතකොට සාමාන්‍යයෙන් සම්පූර්ණ වෘත්තයක මේ අංශක 360ම තියෙනවා. හැබැයි කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් ඒකේ කේන්ද්‍රික කෝණය අනුව ඔයාලට පැහැදිලි වෙනවා අනිවාර්යයෙන්ම වෘත්තයේ කේන්ද්‍රික ඛණ්ඩයේ විශාලත්වය තීරණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපි නිකමට හිතමු අංශක 60ක් කියලා. එතකොට මෙතන සම්පූර්ණ වෘත්තයක් තියෙනවා. මෙතන තියෙන්නේ අංශක 60ක්. ඒ කියන්නේ 360කින් මෙතන තියෙන්නේ 60ක්. මේක පොඩ්ඩක් අපි සුළු කරොත් අපිට පේනවා මේකෙන් උත්තරයක් විදිහට අපිට 6න් එක ගන්න පුළුවන්. ඒකේ තේරුම තමයි මේ වෘත්තයෙන් 6න් එකක් තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ සම්පූර්ණ වෘත්තයක් තියෙනවා නම් ඒකේ වර්ගඵලය හොයලා එකකින් 6න් එකක් ගත්තා නම් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අපි පාවිච්චි කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන නිසා අතිශය වැදගත් මෙන්න මේ 360න් මෙන්න මේ මෙතන දාන කෝණය. මේකට අපි කියනවා කේන්ද්‍රික කෝණය කියලා. ඉතින් ওই විදිහට ගත්තොත් අපිට මේ විදිහේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නොත් අරය r වෙච්ච ඒ වගේම කේන්ද්‍රික කෝණය θ වෙච්ච මේක මේ ග්‍රීක හෝඩිය අකුරක් අපි සාමාන්‍යයෙන් කෝණයක් සංකේතවත් කරද්දී ගොඩක් වෙලාවට මේ θ කියන අකුර පාවිච්චි කරනවා. ඉතින් එහෙම ගත්තොත් එම අපි මෙයාගේ වර්ගඵලය A කියලා ගත්තොත් සම්පූර්ණ වෘත්තය තිබ්බනම් 5r වර්ගය කියලා එන්නේ. හැබැයි දැන් මෙතන සම්පූර්ණ වෘත්තයක් නැහැ. තියෙන්නේ වෘත්තයේ කේන්ද්‍රික කෝණය ගත්තොත් අංශක 360කින් θ ප්‍රමාණයක් තියෙන. ඒ නිසා අපි මොකද කරන්නේ මේ 5r වර්ගය 360න් ටීටාගෙන් වැඩි කරන. එතකොට ගානක් හදනකොට මේ ටීටාගේ අගය අපිට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගානේදී අපිට මේ ටීටාගේ අගය දෙනවා. එතකොට ඒක එතනට ආදේශ කරපු ගමන් මෙතන භාගයක් හැදෙන්නේ. ඒ භාගයෙන් මේන උත්තරේ වැඩි කරපු ගමන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හම්බ වෙන නිසා සූත්‍රයක් විදියට ඔබට මතක තියාගන්න අවශ්‍ය නම් මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි 5r වර්ගයේ වැඩි කිරීම 360න් ටීටා. ඉතින් අපි මෙතනින් ඉස්සරහට ගණන් ටිකක් හදනවා මේකට අදාළව. ඒ ගණන් හදනකොට මේ සූත්‍රය භාවිතා වෙනවා. හැබැයි ඉතින් ඔයා තව ටිකක් ඉස්සරහට ගණන් හදාගෙන යනකොට මෙතන මෙහෙම කෝණේ දාන්න නැතුව කෙලින්ම මෙතනට එන්න ඕන භාගෙත් ඔයාට ලියන්න පුළුවන්කම හම්බෙයි. ඉතින් එහෙම වුණාම විභාගෙදී එහෙම ලියන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. හැබැයි ඉතින් හරියට සුළු කරලා භාගය යොදන්න. ඒ නිසා වඩාත් හොඳ දේ තමයි මේ සූත්‍රය ලියලා සූත්‍රයට ආදේශ කරලා හිමින් සුළු කරන එක. විශේෂයෙන් පළවෙනි දෙවෙනි වාරවලදී පස්සේ වාට ඕනම් පුළුවන් කෙලින්ම මේකට අදාළව භාගය ලියලා ඉක්මනින් මේක සුළු කරලා ගන්න. හොඳයි. අපි එහෙනම් බලමු මේකට අදාළව ගැටලු කිහිපයක් දැන් විසඳන්න. තව කාරණයක් කියන්න ඕන. දැන් මේ අපි කතා කරගෙන යනකොට ඔයාට මොන හරි දෙයක් තියෙනවා නම් ඔයාගේ සටහන් පොතක් අරගෙන ඒක සටහන් කරගන්න. එතකොට ඔයාට ඕන වෙලාවක ඒක ආයි බලන්න පුළුවන්. අනිත් එක තමයි මේක වීඩියෝ එකක් ඉඳලා ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක නවත්තලා අපව පස්සට ගිහලා වීඩියෝ එක දෙතුන් සැරයක් හොඳින් බලන්න. ඒ අදාළ කොටස හොඳින් බලන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. ඒත් තවදුරටත් ඔයාට ගැටලුවක් තියෙනවා නම් අපි ඉස්සරහට ලයිව් හම්බෙන වෙලාවකදී ඒ ප්‍රශ්න මගෙන් අහන්න ඔයාලට පුළුවන්. රයිට්. අපි යමු ඉස්සරහට එන. හොඳයි. මේ තියෙන්නේ අපි හදන පළවෙනි ගාන. ඒතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩේ ඔයාලා හොඳට බැලුවොත් ඕගලන්ට පේන්නේ
කේන්ද්‍රික කෝණය තියෙන්නේ අංශක 45ක්. ඒ වගේම මේකේ අරය තියෙනවා අංශක 14ක්. ඉතින් අපි පාවිච්චි කරමු අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ ඉගෙන ගත්ත සූත්‍රය. ඒ තමයි වර්ගඵලය. ඒ කියන්නේ A සමානයි 5r වර්ගය වැඩි කිරීම 360න් θ කියන එක. මෙතනදී අපි සාමාන්‍යයෙන් සිලබස් එකේදී අපිට විශේෂයෙන් කියලා නැත්නම් අපි අනිවාර්යෙන් 5 වෙනුවට යොදන්නේ 7න් 22. විශේෂ අවස්ථාවන් දෙන සමහර වෙලාවට අපිට 3.1.4යි ඒ විදිහට 5ට අදාළ අගයක් දශම ස්ථාන කීපයකට දීලා ආදේශ කරන්න කිව්වොත් ඉතින් එහෙම ආදේශ කරන්න වෙනවා. එහෙම නැත්නම් 7න් 22 ආදේශ කරන්න. මේ අරය ලියනකොට වැදගත් අරේ වර්ගයේ තියෙන. ඒ කියන්නේ 14 වැඩි කිරීම 14 කියන එක. ඒ නිසා මේක ලියනකොටත් වඩාත් ලේසි 14 වැඩි කිරීම 14 කියලා ලියන්න. එතකොට අර කපන්න හරි සුළු කරන්න හරි මොන හරි තියෙනවා වැඩි චුට්ටක් ලේසි වෙනවා. නැත්නම් 14 වර්ගය අරගෙන 196යි කියලා ලියලා සුළු කරන්න ගියාම චුට්ටක් අපිට අමාරුයි. ඊළඟට 360න් මෙතන තියෙන්නේ අංශක 45ක්. දැන් අපි මේක සුළු කරගන්න ඕන. මුලින්ම ගත්තොත් එහෙම අපිට මේ 45යි 360යි සුළු කරන්න පුළුවන්. ඉතින් 45ට තියෙනවා 45ව එකක් 360ට ගත්තොත් අපි දන්නවා 45ව දෙකක් 90නේ 90ව 4ක් තියෙනවනේ 360ට ඒ නිසා 45ව 8ක් තියෙන්න ඕනේ. ඒ නිසා අපිට මෙතන 8න් එකයි කියලා දාන්න පුළුවන්. ඊළඟට මෙතනත් තව පොඩි සුළු කිරීමක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි 7ට 7ව 1යි 14ට 7ව 2යි. ඇත්තට මෙතනම තව සුළු කරන්න පුළුවන්. නමුත් අර ගාන පැහැදිලි නැති වෙන හින්දා මම පොඩ්ඩක් ආපහු පල්ලෙහාට එන්න. එතකොට ලවේ ඉතුරු වුණා 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 14 කියන එක. ඊළඟට හරේ දැනට ඉතුරු වෙලා තියෙන්නේ 8 විතරයි. එතන මේ 8ත් අපිට උඩ තියෙන ඒවත් එක කපන්න පුළුවන්. 8ට තියෙනවා 2 4ක් 2ට 2 1යි. ආපහු 4ට තියෙනවා 2 2ක් 14ට තියෙනවා 2 7ක්. ඊළඟට ආපහු 2ට 2 1යි 22ට 2 11යි. හරේ තියෙනව ඔක්කොම කැපිලා ගිහිල්ලා එක විතරයි ඉතුරුනේ. ඉතින් ලවේ තියෙන්නේ 11 වරක් 7. අපි දන්නවා 11 වරක් 7 කියලා කියන්නේ 77යි. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ වර්ග සෙන්ටිමීටර් 77ක්. අතිශය වැදගත් ඒකකයක් එක්ක දාන්න. ඒ කියන්නේ මේ ආදේශ කරද්දී මේ සෙන්ටිමීටර් මීටර් එහෙම ආදේශ කරද්දී දාන්න අවශ්‍ය නැහැ. නමුත් අවසාන උත්තරේට අනිවාර්යෙන් ඒකකේ දාන්න ඕන විභාගෙදිත් ඒකට ලකුණු ලැබෙනවා. එහෙනම් මං හිතනවා මේ ගාන ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා අපි යමු ඊළඟ ගාන හදන්න. හොඳයි ඊළඟ ගානේ ඔයගලන්ට පේනවා කේන්ද්‍රික කෝණයේ තියෙන අංශක 30ක් ඒ වගේම අරය 7ක්. මේක ටිකක් වැදගත් ගානක්. මම මේ ගාන දැම්මෙත් ඒකේ සමහරලාට ළමයි හිතනවා මේ ගණන් හරියටම සුළු වෙලා ලස්සන සම්පූර්ණ පූර්ණ සංඛ්‍යා තියෙන බෝල බෝල වගේ උත්තර එන්න ඕනේ කියලා. එහෙම නැහැ. සමහරලාට දශම සංඛ්‍යා එහෙම නැත්නම් භාග සංඛ්‍යා එන්න පුළුවන්. මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි ඔයගලන්ට දශම සංඛ්‍යා එනවනම් ඔයගොල්ලෝ බෙද බෙද දශම හොයනවට වඩා ඒක භාග සංඛ්‍යාවක්. ඒ කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට අන්තිම උත්තරේ තියන්න. එතකොට හරි ලේසි වැඩේ ඉස්සරහට කරන් යනකොට. අපි බලමු. එහෙනම් ඉතින් අපි දන්නවා සූත්‍රය වෙන්නේ A සමානයි 5r වර්ගය වැඩි කිරීම 360න් θ. right. ආදේශ කරමු. 5 කියන්නේ 22ට 7 අරය 7යි කියන්නේ 7 වරක් 7 වැඩි ලේසි. ඊළඟට වැඩි කිරීම 360න් θ කියන්නේ මේ වෙලාවේදී 30යි. සුළු කරන්න. එතකොට 30ට 30ව 1යි 30ට 30ව 1යි ඊළඟට 360ට 30ව තියෙනවා 12ක්. නැත්නම් මේක මේ බිඳුව බිඳුව කපලා 3ට 3ව 1යි 36ට 3ව 12යි කියලා කපලා දාන්නත් පුළුවන්. ඊළඟට අපිට ඉතින් අනිවාර්යයෙන් මෙතන 7ට 7ව 1යි 7ට 7ව 1යි කියලා 7ත් කපන්න පුළුවන්. මේ 22යි 12යි දෙකෙන් කපලා ඉවරයක් කරලාම දාන්න පුළුවන්. එතකොට 12ට තියෙනවා 2ව 6ක් 22ට තියෙනවා 2ව 11ක්. කලින් වගේම ලවේ ඉතුරු වෙන්නේ 11 වැඩි කිරීම 7 හරේ ඉතුරු වෙන්නේ 6. ඉතින් 11 වරක් 7 අපි දන්නවා 77යි. ඊළඟට ඒක බෙදන්න ඕන 6න්. මෙන්න මෙතනදී මේක දශම වෙනවා. මේක ඇත්තටම දිගටම දශම වෙනවා. මොකද 3න් බෙදෙන හින්දා දිගටම මේක යනවා දශම ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී අපි කරන්න තියෙන්නේ කටුවැට කොල්ලේ ගන්න ටක් ගාලා 77 6න් බෙදන්න. 7ට 6ව 1යි 1 වරක් 6 6යි එකක් ඉතුරුයි 17යි 17ට 6ව 2යි හරියටම 12යි තියෙන්නේ. එතකොට 5ක් ඉතුරු වෙනවා. එතකොට අපි දන්නවා 77 ඇතුලේ 6ව 12ක් තියෙනවා. ඊළඟට 6න් තව 5ක් මෙතින් 5ක් ඉතුරු වුණා. එහෙනම් උත්තරේ වෙන්නේ 12යි 6න් 5. එහෙනම්
මේක තමා අන්තිම උත්තරේ. දශම වලට යන්න අවශ්‍ය නැහැ. මේ විදිහට උත්තරේ තියන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක මේ දශම වලට යන්න පුළුවන්. ඉතින් මෙතන දශම 30ක් තියලා බිංදුවක් අරන් 50ට තියෙනවා 6 4ක්. 6 8ක් 6 වරක් 8 48ක් කියලා දාලා ආය දෙකක් ඉතුරු. ඔය කොහොම යන්න පුළුවන්. ඊට වඩා ලේසි මේ දශම සංඛ්‍යාවලට යන්නේ නැතුව භාග සංඛ්‍යාවක් විදිහට මේකේ උත්තරේ තියෙන එක. රයිට්, එහෙනම් යමු අපි ඊළඟ ගාන බලන්න. හොඳයි, ඊළඟ ගානේදී මේකත් දශම වෙනවා. එහෙම නැත්නම් භාග සංඛ්‍යාවක් යන ගානක්. බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට නේද දැන් ඉතින් සුළු කිරීම ඒවා අපිට දැන් කරන්න පුළුවන්. අපි 10 වසර ළමයිනේ. එහෙනම් 5r වර්ගය වැඩි කිරීම 360න් මේ පාර පොඩකින් මම ටීට කියලාම දාන ඊළඟ පිළිය ආදේශ කරමු. 5 කියන්නේ 22ට 7, අරය 12යි 12යි වැඩි කිරීම 360න් 60. 60ට 60 ඒවා 1යි 360ට 60 ඒවා 6ක් කියලා කපන්න පුළුවන්. මෙතනත් මෙයා 6ට තියෙනවා 6 ඒවා 1ක්, 12ට තියෙනවා 6 ඒවා 2ක්. එච්චරයි කැපෙන්නේ. එතකොට උඩ ඉතුරු වෙනවා 22 වැඩි කිරීම 12 වැඩි කිරීම 2 කියලා. ඊළඟට පල්ලෙහා ඉතුරු වෙනවා 7. එතකොට අපි වැඩි කරොත් මේ 22යි 2යි වැඩි කරන්න පුළුවන් 44යි කියලා එනවා. එතකොට 44 අපිට 12න් වැඩි කරලා 7න් බෙදන්නයි තියෙන්නේ. එතකොට 44 12න් වැඩි කරොත් 12 වරක් 4 48යි 8 දානවා 4ක් ඉතුරුයි. ආයෙ 12 වරක් 4 48යි. ඉසල් ඉතුරුනා 4ක්. එතකොට 48යි 4යි කියන්නේ 52යි. 528ක් උඩ එනවා, යටින් එනවා 7ක්. එහෙනම් අපිට අග්ගාලා අර කලින් වගේම කටු වැඩ කොලයට ගිහිල්ලා 528 අපි බෙදනවා 7ෙන්. පහට නෑ. මෙතනට 7යි 7 වරක් 7 49යි. 49 50යි 51යි 52යි කියන්නේ 3ක් ඉතුරු වෙනවා. ඉතින් 3 ගන්නවා පල්ලෙහාට 38යි. 38ට 7 ඒවා 5ක් තියෙනවා. 5 වරක් 7 35යි. 3ක් ඉතුරුයි. ඇතිනේ. එහෙනම් 528 ඇතුලේ 7 ඒවා තියෙනවා 75ක්. ඊළඟට 7න් කීයක් ඉතුරු වුණාද? 3ක් ඉතුරු වුණා. එහෙනම් උත්තරේ 35යි 7න් 3යි. CM2 ඒකකය දාන්න. එහෙනම් ඔන්න ඒ ගානත් අපි හැදුවා. යමු එහෙනම් ඊළඟ ගාන බලන්න. රයිට්, මේ ගාන දැන් මේ සමහරලාට අපේ දරුවෝ මේක වරද්ද ගන්නවා. මේ වෙලාවේ මේ 80යි කියලා දාලා තියෙනවානේ. මේ 80 කියන කෝණයෙන් නෙමෙයි අපිට ගාන හදන්න වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ පරාවර්ත කෝණය අගේ හොයාගන්න. ඉතින් හරි ලේසි. අපි දන්නවා සම්පූර්ණ වටයක් කියන්නේ අංශක 360යිනේ. ඒතකොට මේ 360න් අපිට අඩු කරන්න වෙනවා 80ක්. එන උත්තරේ තමයි මෙතනට දාගන්න වෙන්නේ. ඉතින් 360න් 80ක් අඩු කරාම අපිට එන්නේ 280යි කියලා. එහෙනම් මේ වෙලාවේදී කේන්ද්‍රික කෝණය වෙන්නේ අංශක 280ක්. එහෙමනම් කලින් වගේම අපි ලියමු A සමානයි 5r වර්ගය වැඩි කිරීම 360න් θ. 5 කියන්නේ 22යට 7, r 4 වැඩි 4 වැඩි කිරීම 360න් 280. right. ඉතින් මේක අපිට කපන්න පුළුවන්. මේ බිඳුවට මේ බිඳුව කපලා මේ 7ට 7 ඒවා 1යි 28ට තියෙනවා 7 ඒවා 4ක්. ඊළඟට 36ත් අපිට ඕන නම් 4ෙන් බෙදන්න පුළුවන්. 36ට 4 ඒවා 9ක් තියෙනවා. 4ට 4 ඒවා 1යි තියෙන්නේ. එහෙනම් අපිට ඉතුරු වෙනවා ලවේ 22 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 වැඩි කිරීම කියලා. ඊළඟට හරේ ඉතුරු වෙනවා 9. එතකොට 22 වරක් 4 88යි. 88 අපිට වැඩි කරන්න වෙනවා 4ෙන්, බෙදන්න වෙනවා 9ෙන්. 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි. ආය 8 වරක් 4 32යි අර ඉතුරු 3යි 35යි කෙලෙනවා. ඒ කියන්නේ 352යි. මෙයාව අපිට 9ෙන් බෙදන්න වෙනවා. කලින් වගේමයි ගත්ත කටු වැඩ කොලේ බෙදුවා 352 9ෙන්. 9 වරක් 3 27යි එන්නේ 8ක් ඉතුරු වෙනවා. පල්ලෙහාට මෙයාව ගත්තාම 82යි. 82ට 9ව 9ක් තියෙනවා. 9 වරක් 9 81යි. එකක් ඉතුරුයි. එහෙනම් 352 ඇතුලේ 9 ඒවා 39ක් තියෙනවා. 9ෙන් කීයද ඉතුරු?
එකක් ඉතුරුයි. එහෙනම් උත්තරේ 39.9 කියලා එනවා. එහෙනම් ඔන්න ඒ ගානත් අපි හැදුවා. එහෙනම් මේ භාග දශමාව කියලා බය වෙන්න ඕනේ නැහැ. විභාගෙදි අපිට හදන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊළඟ ගාන බලන්න. හොඳයි මේ ගානේ ටිකක් වෙනස් වැඩක් තියෙනවා. මේ පාර අපිට වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලය දීලා අපෙන් අහනවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කීයද කියලා. සමහරවිට විභාගෙදි මේ විදිහට වර්ගඵලයයි අරයයි දීලා කේන්ද්‍රික කෝණය උනත් අහන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපෙන් අහලා තියෙන්නේ අරය අපි හොයමු. ඉතින් අරය අපි දන්නේ නැහනේ. දන්නේ නැති නිසා අපි අරයට දාගමු අකුරක්. අපි අරය ගම්මු R කියලා. රයිට්. එතකොට මෙයාගේ අරය අපි R කියලා දාන ගන්නවා. මේකේ වර්ගඵලය අපිට දීලා තියෙනවා 152යි කියලා වර්ග සෙන්ටිමීටර්. හරි. එහෙනම් අපි ගාන හදමු. සූත්‍රය අර විදිහටමයි දාන්නේ. හැබැයි මම පැත්ත මාරු කරලා ලියන්නේ මේ පාර. එතකොට ලේසි 5R වර්ගය වැඩි කිරීම 360න් තීටා වලින් අපිට වර්ගඵලය එන්න ඕනේ. දන්න දේවල් ආදේශ කරමුකෝ. 5 කියන්නේ 22 යට 7. R වර්ගය අපි දන්නේ නැති නිසා R වර්ගය කියලාම දානවා. මේක R වැඩි කිරීම R කියලා ලියන්න එපා. R වර්ගය කියලාම තියන්න. ඊළඟට තීටා අපි දන්නවා සමා වෙන්න. හරි. තීටා අපි දන්නවා 90යි කියලා. රයිට්. එතකොට මෙතන 360යි කෝණය. 360න් 90ක් තියෙන්නේ. මේ පාර වැදගත් දේ වර්ගඵලය අපි දන්නවා 152යි කියලා. ඉතින් අපිට පුළුවන් තරම් සුළු කරගමු. 90ට 91යි 360ට 90 තියෙනවා 4ක්. ඒතකොට එතන 4න් 1 කියලා එනවා. ඊළඟට මේ මෙන්න මේ 4න් 1 ඇතර මේ 4 අපිට ආයි 22 නුත් කපන්න පුළුවන්. ඒකත් කපලා දාමු. මෙයාට තියෙනවා 2 2ක්. මෙයාට තියෙනවා 2 11ක්. එතකොට උඩ ඉතුරු වෙන්නේ මෙතන මේ 7යි මෙන්න මේ 2යි ගුණ කරන්න පුළුවන්. 14න් 11ක් ඉතුරු වෙනවා. වැඩි කිරීම R වර්ගයේ ඉතුරු වෙනවා. සමානයි 154යි. ඊළඟට දැන් අපිට R වර්ගය වෙන පේනවද මෙයා භාගයක්. එතකොට මෙන්න මේ භාගයේ එහා පැත්තට ගෙනිච්චනම් R වර්ගය තනි කරගන්න අපිට පුළුවන්. ඒ කියන්නේ අවුක්ත කරගන්න පුළුවන්. එතකොට භාගයක් ಗುಣ වෙලා තියෙන. එහෙනම් එහා පැත්තට යනකොට ඒක බෙදීමක් වෙන්න ඕන. ඒ කියන්නේ R වර්ගයේ මෙහි ඉතුරු වෙනකොට 154 වැඩි කිරීම මේ භාගය එහා පැත්තට ගිහිල්ලා බෙදෙනවා කියන එකේ තේරුම භාගේ පරස්පරය ගන්න ඕන. උඩ යට මාරු කරන්න ඕන. එහෙනම් 14න් 11 එහා පැත්තට යනකොට 11න් 14 බවට පත් වෙනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක පොඩ්ඩක් කපන්න. ඉතින් චක්‍රේ පොඩ්ඩක් ඕන වෙනවා. ඉතින් මට පේනවා මේක සුළු වෙනවා කියලා. ඒ කොහොමද? 11ට තියෙනවා 11 ඒවා එකක්. ඊළඟට 154 ගත්තොත් 15ට 11 ඒවා 1යි 4ක් ඉතුරුයි 4ට 14ක් කියලා එනවා. 44යින් 44ට තියෙනවා 4ක්. එතකොට 14 වැඩි කිරීම 14 කියන්නේ මාර ලස්සන උත්තරයක් එන්නේ. ඔයාට ඕනේ නම් 196 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් 14 වර්ගය කියලා දාන්න පුළුවන්. ඒතර ටක් ගාලා පේනවා R 14යි කියලා. ඉතින් 194 96 ගත්තට ගැටලුවක් නැහැ. වර්ගය අයින් කරගන්න ඕන. අපිට ඕන R නේ. ඒ නිසා වර්ගමූලය දාන්න. එහෙනම් ඉතින් මේ පැත්තටත් වර්ගමූලය දාන්න. මම ඉඩමදි නිසා මෙතනින් ලියන්න. එහෙනම් R වර්ගයේ වර්ගමූලය R 196 වර්ගමූලය 14යි කියලා එනවා. මේ පාර වර්ගඵලය නෙමෙයි අරය හෙව්වේ. ඒ නිසා ඒකකය සෙන්ටිමීටර්. එහෙනම් සෙන්ටිමීටර් 14යි කියලා උත්තරේ එනවා. එහෙනම් ওই විදිහට අපිට අරය අවශ්‍ය නම් කේන්ද්‍රික කෝණය වුණත් θ කියලා දාලා θ උක්ත කරලා අපිට හදන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ගණන් ටික ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. හොඳයි. මෙතන තියෙන්නේ මේ අඳුරු කරපු කොටස හොයන්න කියලා. ඒතර අපිට පැහැදිලි වෙනවා මේ විශාල කොටස හොයලා. එහෙම නැත්නම් මේ 4න් එකක් වගේනේ තියෙන වෘත්තයක. මේ 4න් එකට අදාළ කොටසේ වර්ගඵලය හොයලා ඒකෙන් අපිට අඩු කරන්න වෙනවා මේ ඉතුරු කොටස. එහෙම නැත්නම් මේ සුදු පාටින් තියෙන අර්ධ වෘත්තාකාර කොටස. හරි. ඉතින් අපි මුලින්ම අර විශාල කොටසේ වර්ගඵලය හොයන්න ගමු. අපි යාට කොහමද දාන්නේ? අපි යාට දාමු BAC වර්ගඵලය කියලා. එතකොට එයාගේ වර්ගඵලය වෙන්නේ සාමාන්‍ය විදිහටම සූත්‍රය අපි දාමු 5R වර්ගය වැඩි කිරීම 360න් θ. එතකොට එයාගේ 5 කියන්නේ 22ට 7යි R වෙන්නේ 14 වැඩි 14
වැඩි කිරීම මම මෙන්න මේ වෙලාවේ නම් 360 කී දාන්න යන්නේ නැහැ. 360 උගලන්ට තේරෙන්න ඕන අර විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ අංශක 90ක්. ඒ කියන්නේ කාලක්නේ තියෙන්නේ. ඒ කියන්නේ වෘත්තයෙන් කොච්චරද? 4න් එකක් තියෙන්නේ. මම ටක් ගාලා උතනම සුළු කරනවා. ඒතර 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2ක් තියෙනවා. 4ට 4 ඒවා හතරට දෙකේව 2යි 2ට දෙකේව 1යි ආපහු 2ට දෙකේව 1යි 11ක් වෙනවා 22ට. එතකොට ඉතුරු වෙන්නේ 22 වරක් 14 22 වරක් 14 කියලා 11 වරක් 14 11 වරක් 14 කියලා කියන්නේ 154යි. එහෙනම් ලොකු එක්කෙනාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154යි. ඊළඟට මම මෙතනින් හොයන්නම් අර AC මෙතන නිකන් අකුරක් දාගමු D වගේ එකක් ACD වර්ගඵලය. හරි. එතකොට එයාගේ වර්ගඵලය ගත්තොත් අපිට එන්නේ 5r වර්ගය වැඩි කිරීම 360න් θ. 5 කියන්නේ 22ට 7 r කියන්නේ කීයද? 14 නම් නෙමෙයි. මොකද මේ 14 කියලා කියන්නේ එයාගේ නම් විශ්කම්භය. ඒකට අරය කියන්නේ මේ භාගයක් වෙන්න ඕන නේද? ඒ නිසා මේකේ අරය එන්නේ 7යි. වටලා ගන්න එපා විභාගෙදී ඔන්න ඔය වගේ තැන් තමයි අපිට වරදින්නේ. ඒකට මෙතන අරය වෙන්නේ 7 වැඩි 7 වැඩි කිරීම එයාගේ කේන්ද්‍රික කෝණය භාගයක් එන්නේ. මොකද 180 වෙනි වෘත්තයෙන් භාගයක් තියෙනවා. යා 4න් එකක් නෙමෙයි. ඒ නිසා එයාගේ එන්නේ 2න් එකක්. 7ට 7 ඒවා 1යි කියලා කපල යනවා 2ට 2 ඒවා 1යි කියලා 22ත් එක්ක කැපෙනවා. ඉතුරු වෙන්නේ 11 වරක් 7 ලස්සන උත්තරයක් එන්නේ 77යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් අපෙන් අහන අඳුරු කළ කොටස ගත්තොත් මොකද කරන්න වෙන්නේ? විශාල එක්කෙනා 154යි. ඒකෙන් අඩු කරනවා අපි කුඩා එක්කෙනා ඒ කියන්නේ 77ක්. ඒත් දෙන්නේ 77ම තමයි. ඒ නිසා මේකේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය වෙන්නේ වර්ග සෙන්ටිමීටර 77ක්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් විභාගෙදී එන ගැටලු ගානක් උනත් හදන්න. එහෙනම් දැන් අපි බලමු ඇත්තටම මීට කලින් අවුරුද්දක විභාගයට ආපු ප්‍රශ්නයක් ලකුණු 10ක. හැබැයි ඒකෙදි වර්ගඵලයේ විතරක් නෙමේ මේ සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ තමයි මේ මෙන්න මේ විදිහට අපිට මේ හම්බෙන්නේ වර්ගඵලයට අදාළ ගැටලුවක් හදන්න. එතනදී පරිමිතියත් ඒකට සම්බන්ධ කරලා තමයි එන්නේ. ලකුණු 10ක ප්‍රශ්නයක් 200න් ලකුණු 10ක් හම්බෙන්න ප්‍රශ්නයක් මේක අනිවාර්යෙන් කරන්නත් ඕනේ. ඒ නිසා අපි බලමු පරිමිතිය ගැන අපේ දැනුම ඒ වගේම අධිගණගත්තු වර්ගඵලයේ දැනුම මේ දෙකම පාවිච්චි කරලා මේ ගැටලුව හදන්න. මේක ඇත්තටම මේ වයිව පළාත් පේපර් එක තිබිලා තියෙන 2020 පළවෙනි වාරේ. එහෙනම් අපි හදමු ගාන. රයිට්. මේ ගානේ මෙන්න මෙහෙම කියනවා. මොකද ව්‍යාපාරික ස්ථානයක පිවිසුම් දොරටුවේ සවිකර තිබූ ලාංඡනයක් මෙහි දැක්වේ. අඳුරු කළ කොටස තහඩුවකින් සකස් කර නිල් පාට ආලේප කරලාලු තියෙනවා. ඒ කියන්නේ මේ ටික නේද මේ අඳුරු කරලා තියෙන මේ. මෙන්න මේ ටික ගැන තමයි කියන්නේ. මේ ටිකට නිල් පාට ගාලා තියනවලු. එක තහඩුවකින්ලු හදලා තියෙනවා. ඊළඟට තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ අරයන් සුදු යකඩ බට යොදා සකස් කර ඇත. ඒ කියන්නේ මෙන්න මේවා මේ තියෙන. මෙන්න මේකයි සුදු යකඩ බට දාලා තමයිලු හදලා තියෙන්නේ. රයිට්. කේන්ද්‍රික ඛණ්ඩයේ වක්‍රධාරයේ දිග සොයන. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයනේ. ඒතකොට මේකේ වක්‍රධාරය කියලා කියන්නේ මෙන්න මේ ටික. ඕකට අපි ගණිතයේදී කියන්නේ මේ ඡාප දිගනේ. මෙන්න මේ ඡාප දිග හොයන්නේ කියන එක තමයි මේකේ කියන්නේ. ඉතින් මේක ඔන්න සූත්‍ර පටල ගන්න එපා. මේ වර්ගඵලය නෙමෙයි මේකට අදාළ වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන එක. ඒතර පරිමිතියක් හොයන්නත් නෑ. ඇත්තටම අපිට තියෙන්නේ මෙන්න මේ ඡාප දිග හොයන්න. ඒ නිසා අපි ඒකට කෙලින්ම ලියමු ඡාප දිග කියලා. එහෙනම් ඡාප දිග සමානයි මොකද්ද සූත්‍රය? 2πr වැඩි කිරීම අර කලින් වගේම 360න් θ. ඕක තමයි අපිට දාන්න වෙන්නේ. ඉතින් 2πr කියන්නේ 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම මෙතන අරය වෙන්නේ 35යි. 35 වර්ගය නෙමේ නිකම්ම 35 වැඩි කිරීම දැන් ඉතින් අපි ගණන් දන්නවනේ නේද 360න් 90ක් නෙන්නේ මෙතන කෝණේ 90නේ. ඒකට 360න් 90යි කියන්නේ අපිට කෙලින්ම මේක දාන්න පුළුවන් 4න් එකක් කියලා. ඒ නිසා කෙලින්ම මම මෙතනින් දානවා 4න් 1යි කියලා.
4න් 1යි. රයිට්. එතකොට කෙලින්ම අපි මේක සුළු කරමු. 7ට 7 ඒවා 1යි, 35ට 7 ඒවා 5ක් තියෙනවා. 4ට තියෙනවා 2 ඒවා 2ක්. දෙකත් එක්ක කැපෙනවා. 2ට 2 ඒවා 1යි, 22ත් එක්ක කැපෙනවා 11යි. ඉතුරු වෙන්නේ 11 වැඩි කිරීම 5. 11 වැඩි කිරීම 5 කියන්නේ 55යි. එහෙනම් මේකේ චාප දිග සෙන්ටිමීටර් 55යි. හරිද? විභාගෙදිත් ඉතින් මේ දීලා තියෙන ඉඩේ උත්තරේ ලියන්න ඕන. වෙන කොළවල අපිට ලියන්න බෑ. මේ දීලා තියෙන ඉඩේම උත්තර ලියන්න ඕන. ඒකම තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. ඊළඟට අපෙන් අහනවා මේ ඍජුකෝණීය ත්‍රිකෝණයේ කර්ණයේ දිග. පොඩක් වැඳ ගමුකෝ මේ පැත්තකින්. මම හිතන්නේ අපිට පයිතගොරස් ප්‍රමේය ගැන තියෙන දැනුම පාවිච්චි කරන්න වෙයි. මෙතන දීලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණයනේ. මෙතන තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මෙයා ගැන තමයි අහන්නේ. එතකොට අපිට ඒක ඕන x කියලා ගන්න පුළුවන් දැනට. එතකොට මේ x කියන එක්කෙනා මෙතනින් දාගමු. එතකොට මේක 12යි. මෙන්න මේ දිග ඕන. මේක අපිට හොයාගන්න පුළුවන්. මොකද මේ ඔක්කොම ටික 40යි. එතකොට මේ ටික 35යි නෙමෙයි. මෙයා 35 කියන්නේ මේක කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සමානයි. එහෙනම් 40න් 35ක් අඩු කරලා දැම්මනම් හරි යනවා. ඒ කියන්නේ මේ ටික සෙන්ටිමීටර් 5යි එන්නේ. එහෙනම් මෙයා 5යි. මෙතන පයිතගොරස් ත්‍රිත්වයක් හැදෙනවා. ඔයගොල්ලෝ සමහර විට ඒ ගැන අහලා ඇති. ඒ නැතත් ඔයගොල්ලෝ පයිතගොරස් ප්‍රමේය දන්නවනේ. එහෙනම් ඉතින් පයිතගොරස් ප්‍රමේය දාමු. පයිතගොරස් මොකද්ද කිව්වේ? ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය. සරලව කිව්වොත් කර්ණයේ වර්ගය අනික් පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලා. එහෙනම් x ගේ වර්ගය මේ 12 වර්ගයටයි 5 වර්ගයේ එකතුවටයි සමාන වෙන්න ඕන. එතකොට x වර්ගය කියලා කියන්නේ 12 කියන්නේ 144යි, 5 වර්ගය කියලා කියන්නේ 25යි. මේක එකතු කරාම අපිට පූර්ණ වර්ගයක් එනවා 169යි. අපිට x ඕනේ. ඒ නිසා වර්ගය අයින් කරන්න දෙපැත්තටම වර්ග මූලය දානවා. එතකොට අපිට එනවා x සමානයි කීයදෙනේ 13යි කියලා. වර්ග සංඛ්‍යා එහෙම පොඩ්ඩක් මතක තියෙන්න ඕන ඉතින්. හරි නේද? එහෙනම් ඒ ගණන් දෙකත් හරි. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ගානකට මේකට සාමාන්‍යයෙන් ලකුණු 2ක් මේකටත් ලකුණු 2ක් වගේ හම්බෙයි. ඒකට අපිට මේ වෙනකොට 10න් 4ක් තියෙනවා. ගාන පාස්. හරි. අපි යමු ඉස්සරහට. හොඳයි. අපිට කියන නිල් පැහැති නිල් පැහැ ආලෝපිත තහඩුවේ පරිමිතිය. ඒ කියන්නේ මේ අතරම අඳුර කරපු එකේ පරිමිතියනේ අහන්නේ. අපි ගාව තියෙනවා මේ වෙනකොට මෙන්න මේ දිග. මේ x අපි හොයාගත්තනේ 13යි කියලා. ඒ කියන්නේ අපිට දාගන්න පුළුවන් මෙයා 13යි. ඊළඟට මේ චාප දිගත් අපි හොයාගත්තා පළවෙනි කාණේදී 55යි කියලා. ඒකත් දාගමු. හරිද? එතකොට මෙයා මේකට සමාන වෙන්න ඕන නිසා මේක 35යිනේ. අපි මෙතනින් පටන් අරන් වටේම එකතු කරගෙන ආපහු එතනට මෙමු. එහෙනම් පරිමිතියක් නෙමෙයි අහන්නේ. නිසා p කියලා දාගමු. right. මේ තිතෙන් පටන් ගමු 13යි. පල්ලෙහාට ආවා මෙතනට ආයේ මේ කර්ව් එකත් එක්ක එන ටික. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය 55යි. ඒකට එකතු කරන්න ඕන මෙතන ඉඳලා මෙන්න මේ දිග. ඒ කියන්නේ 40යි. ආපහු එකතු කරන්න ඕන මෙන්න මේ දිග. ඒ කියන්නේ 35යි. ආපහු එකතු කරන්න ඕන මෙන්න මේ දිග. ඒ කියන්නේ 12යි නේද? හරි. ඉතින් අපි ගත්තොත් 3යි 5යි 8යි 8යි බිංදුවයි 8යි 8යි 5යි 13යි 13යි 2යි 15යි 15න් 5 දානවා එකක් ඉතුරු. ඒකයි මේකයි 2යි 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි 5යි 14යි 14යි 1යි 15යි. අපිට උත්තරේ එනවා 155යි කියලා. මොනවද? සෙන්ටිමීටර්. හරි. ඒකත් හරි. එතකොට මේ ගානටත් ඉතින් ලකුණු 2ක් වගේ අපිට දෙන්න පුළුවන්. එතකොට ඔක්කොම ලකුණු දැන් මේ විදි 6ක් වගේ අපිට හම්බෙලා තියෙනවා. මං ගාව මෙතන ආන්සර් ෂීට් එක නැහැ. ඉතින් ලකුණු ආපු විදිහට හරියටම කියන්න අමාරුයි. නමුත් ඔය වගේ වෙන්න ඇති. හරි. අපි යමු ඉස්සරහට. හොඳයි. ඊළඟට අපිට කියනවා මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. ඒක ටිකක් පරිස්සමට හදන්න වෙයි මං හිතන්නේ. අපිට එකපාරම මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න අමාරු වෙයි. අපි මේක කොටස් දෙකකට කඩාගමු. එකක් තමයි අපිට මේ ත්‍රිකෝණය වෙනම හොයාගන්න පුළුවන්. ඊළඟට මේ ඉතුරු කොටස වෙනම හොයාගන්න වෙයි.
ත්‍රිකෝණේ හොයාගන්න එක නම් එච්චර අමාරු වෙන එකක් නෑ. ඒ නිසා අපි ත්‍රිකෝණේ හොයන එක දෙවෙනියට තියලා අපි මේ අමාරු වැඩේ ඉස්සෙල්ලා කරමු. හරි. මොකද්ද අමාරු වැඩේ කිව්වේ? අපිට මෙන්න මේ දෙවෙනියට මම කියපු කොටස. ඒකට නමක් කියන්නත් අමාරුයි. මෙන්න මේ කොටසේ වර්ගඵලය අපිට හොයාගන්න සිද්ධ වෙනවා. හරිද? මම මේ කොටස A කියලා දාගන්නම්. මේ කොටසට B කියලා දාගන්නම්. එතකොට මට මුලින්ම B කොටසේ වර්ගඵලය හොයාගන්න ඕන. හැබැයි ඒක මට එකපාර හොයන්න අමාරුයි. මොකද ඒකට ඒක විශේෂ නමක් කියන්න බැරි හැඩයක් නේ තියෙන්නේ. ඒතකොට අපිට එහෙම හැඩයක් හොයන්න බෑනේ එකපාර. ඒතකොට අපිට කරන්න වෙන්නේ මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයලා ඒකෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය අඩු කරන්න වෙනවා. ඒ නිසා අපි මුලින්ම ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයමු. හරිද? ඒ නිසා මම ලියනවා ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. හරි. මොකද වෙන්නේ? හරි ලේසියිනේ ඉතින්. දිග වැඩි කිරීම පළල. එතකොට එන්නේ 35 වැඩි කිරීම 40. ඉතින් 35 40න් වැඩි කරාම 0.35 4ක් 140යි නේද? ඒ කියන්නේ 1400යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. හරි ලේසි. මේ ටික හැදුවාම ලකුණක් හම්බෙනවා අනිවාර්යෙන්. මුළු ගානම හදන්න බැරි වුණත් පුළුවන් දේවල් ටික හදන්න. ඒවට ලකුණු හම්බෙනවා. හරි. ඊළඟට අපි කේන්ද්‍රික ඛණ්ඩේ බලමු. එතකොට අපි ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩයේ මං කෙටියෙන් ලියන්නම් වර්ගඵලය. මොකද කියන්නේ? සූත්‍රය අපි දන්නවා 5r වර්ගය වැඩි කිරීම මං 4න් එක දාන්න. මොකද මෙතන ඉතින් 4න් එකක් නෙන්නේ අංශක 90නේ තියෙන්නේ. right. එහෙනම් 22 වැඩි කිරීම අරය 35 22ට 7 වැඩි කිරීම අරය 35 වැඩි කිරීම 35 වැඩි කිරීම 4න් 1. පොඩ්ඩක් කැපෙනවා 7ට 7 1යි මෙයාට 5යි මෙයාට තියෙනවා 2 11ක් මෙයාට තියෙනවා 2 2ක්. එතකොට උඩ එන්නේ 11 වැඩි කිරීම 5 වැඩි කිරීම 35. 11 වැඩි කිරීම 5 නම් ඉතින් 55යිනේ. 55 වැඩි කරන්න වෙනවා 35න්. ඊට පස්සේ එන උත්තරේ බෙදන්න වෙනවා 2කින්. වැඩි කරන්න වෙනවා නේද? ඉතින් කටු වැඩක් කරන්න වෙනවා. ටක් ගාලා කරමු. මෙතන කරමු. එහෙනම් 55 නෙමෙයි ඇත්තටම 35 අපි වැඩි කරමු 55න්. 5 වරක් 5 25න් 5 දැම්මා 2ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 15යි 2යි 17යි. ආයෝක 5න් වැඩි කරත් ඕකමනේ එන්නේ. right. එහෙනම් මේක එකතු කරොත් 5යි 5යි 7යි 12න් 2 දානවා 1ක් ඉතුරුයි. 7යි 9යි 1යි. එතකොට එනවා මෙන්න මෙතන 1925 බෙදීම 2 කියලා. එතකොට ඉතින් මේක දෙකෙන් බෙදන්න වෙනවා. 19ට 2 9යි 1ක් ඉතුරුයි. 12ට 2 6යි ඉතුරු නෑ. 5ට 2යි 4යි 1ක් ඉතුරුයි. 10ට 2 5යි. ඉතින් මෙහෙමයි මම දැන් මෙතන හිතින් ටිකක් මේක ඉක්මනින් සුළු කරා. ගාන දිග නිසා මේ කටු වැඩ කොලයක් අරන් හදන්න. විභාගෙදි කටු වැඩ කොල දෙනවා. මං කියන්නේ ඕලියෝ විභාගෙදි ඉතින් ඔයගොල්ලන් ඉස්කෝලේ විභාගෙ ලියනකොට නම් ඉතින් කටු වැඩ කොල අරන් යන්න වෙයි. සමහරට ඉස්කෝලෙන් දෙන්නත් පුළුවන්. හරි. ඉතින් මේ එකක්වත් අන්තිම උත්තර නෙමෙයි. මම පොඩි වැරද්දක් කරලා තියෙනවා. මේ ඉරි දෙකක් ගහලා දෙනවා. ඉරි දෙකක් ගහන්න එපා. ඉරි දෙකක් ගහන්න ඕන අන්තිම උත්තරයට විතරයි. මේක අන්තිම උත්තරයක් නෙමෙයිනේ. හරි. එතකොට දැන් ඔන්න මට මෙතන මේ B වල වර්ගඵලය හොයන්න පුළුවන්. B වර්ගඵලය මොකද කරන්න තියෙන්නේ? අර 1400න් ඍජු කෝණාශ්‍රය වර්ගඵලයෙන් අර කේන්ද්‍රික ඛණ්ඩේ 962.5ක් අඩු කරන්න වෙනවා. එතකොට 0.5යි මං හිතින් අඩු කරන්නම්. මං හිතනවා ඔයගලන්ට අඩු කිරීම දශම කරගන්න පුළුවන් ඇති කියලා. එතකොට මෙයා ගාව තියෙන්නේ 9යි 9න් 2ක් ගියාම 7යි. මෙයා ගාව තියෙන්නේ 9යි 9න් 6ක් ගියාම 3යි. මෙයා ගාව තියෙන්නේ 3යි කිල්ල ගත්තාම 13යි. 13න් 9ක් අඩු කරාම කීයද එන්නේ? 4යි එන්නේ. 437.5යි කියලා එන්නේ. ඉවර නෑ. හරිද? මේකට අර ත්‍රිකෝණේ ඕන වෙනවා. ඒ නිසා මම ටක් ගාලා ලියනවා ත්‍රිකෝණේ වර්ගඵලය. මොකද කරන්න තියෙන්නේ?
භාගය වැඩි කිරීම කවුද ආධාරක පාදය? මෙන්න මෙතන තියෙන. අපි ඒක කලින් හෙව්වනේ නේ, මතකයි නේද? 5යි කියලා අපිට ආවේ මේ. හරි. එතකොට 5යි ලම්බක උස මේ තියෙන්නේ 12යි. රයිට්. මේක කැපෙනවා 1යි 6යි 5 වරක් 6 කීයද එන්නේ? මේක එහෙම දාමු 30ක් කියලා එනවා. හරි. එහෙනම් අපිට අඳුරු කරපු කොටස ගන්න මෙන්න මේ 30ට මෙන්න මේ ගාන එකතු කරන්න වෙනවා. ඒ නිසා මං කෙටියෙන් ලියන්නම්. අඳුරු කර කොටසේ වර්ගඵලය සමානයි මොකද වෙන්නේ? අර 437.5ට මට එකතු කරන්න වෙනවා 30ක්. ඉතින් අන්තිම උත්තරේ එන්නේ 467.5යි. මට ඉරි දෙකක් ගහන්නත් ඉඩ නැහැ. හරි නේද? ඉතින් මේ හිතන්න එපා මේවා ටිකක් අමාරුයි කරන්න බැරිද කියලා. හැබැයි ඔයගලන්ට පේනවා සමහර වෙලාවට අපිට ගාන සම්පූර්ණ උත්තරේම ගන්න බැරි වුණත් ගානේ උත්තරවල කොටස් විදියට අපි ගත්තේ නේද? ඒකට ඒ කොටස් අපිට හදන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ හරි ලේසි මේ කොටස හදා ගන්න පුළුවන්. ඊළඟට මේ 30 එහෙම අපිට හදන්න පුළුවන්. ඉතින් ඉතුරු ඒවත් හදන්න බැරි කමක් නැහැ. ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. ගණිතය කියන්නේ පාඩම් කරන්න බෑනේ. ඉතින් ගණන් හදන්න ඕන. ගණන් හදලා පුරුදු වෙන්න ඕන. මම මේ ඔයගලන්ට දුන්නේ පොඩි ගයිඩ් එකක් විතරයි. ඉතින් මේක පාවිච්චි කරලා පේපර්ස් වලට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට අච්චුපතේත් මීට අදාළව ගණන් ටිකක් තියෙයි. ඉතින් ඒවා හදලා විභාගෙට හොඳට ලෑස්ති වෙලා ගිහින් විභාගේ හොඳින් කරන්න. ඉතින් අපි ඔතනින් අද දවසේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අපි ලයිව් හම්බෙච්ච වෙලාවක මීට අදාළව ගැටලු තියෙනවා නම් අහන්න. අපි ඒව එකතු වෙලා සාකච්ඡා කරමු. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.